Hi guys. මාත් එක්ක වැඩට යන්න දෙනවද? ඉතින් ඔන්න මම උදේම නැගිටලා දැස් වෙලා බස් එක ගන්න මගේ ළඟ තියෙන බස් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා අල් සහියා බස් ස්ටේෂන් එක. අබුදාබි මෝල් එක ළඟ තියෙන්නේ. අබුදාබි ඉන්න කට්ටිය නම් දන්නවා. මේ තියෙන බස් ස්ටේෂන් එක පිටිපස්ස එතන බීච් රොටාන හෝටල් එක තියෙනවා. I think Cleveland clinic එක පේනවා. ඉතින් බස් ස්ටේෂන් එක ඇතුළට ආවට පස්සේ මේ වගේ මැප් එකක් තියෙනවා අපිට අබුදාබි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අබුදාබිද දුවන ගොඩක් බස් පටන් ගන්න මෙතනින්. මේ බස් ස්ටේෂන් ඇතුළට වෙන වාහන දාන්න බෑ. ඊටම 2000ක් වෙනකම් ෆයින් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් A1 බස් එක එයාපෝට් යන අයට, ඊට පස්සේ බනියස් යන අයට 407, ඊට පස්සේ L43 number 5 N2 ගොඩක් බස් මෙතනින් තමයි ස්ටාර්ට් කරන්නේ. ඉතින් අතුල හරියම ලස්සනයි. වැඩි බිසි නෑ. ඉතින් මෙතින් බස් වල කෙජුවල් එක දාලා තියෙනවා උතන ඩිස්ප්ලේ වල. මගේ බස් එක කියනවා 407 බනියස් වලට යන්න. ඉතින් යන් එනම් බස් එකට නගින්න. ඉතින් මුලින්ම බස් එක රෙන්ට් වෙනකොට බස් කාඩ් එක පන්ච් කරලා එන්ටර් වෙන්න ඕනේ. මෙතන ඉඳන් බනියස් වලට පැයකමාරක විතර දුරක් තියෙනවා. දවල්ට රැට නම් පැයයි. බලන්න මේගොල්ලෝ තනකොළ වලට වතුර ගහනවා. ඉතින් දැන් මේ යන්නේ අබුදාබි මේන් බස් ටර්මිනල් එකට. එතන මේක ස්ටොප් එකක් තියෙනවා. මම යන බස් එක. මෙතන තියෙනවා බලන්න මේ බස් ටික Mercedes. ඉතින් මේ තියෙන ළමයි මම යන පාරේ තියෙන අයිකොනික්ම බිල්ඩින් එකක් අල්බහාර් ටවර්ස් පයිනැපල් බිල්ඩින්ස් කියලා කියනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තටු වගේ තියෙන්නේ. ඒක ඇවිල්ලා ඉර යන පැත්තට ඒක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ එනර්ජි සේව් කරගන්න ඒ වගේ දේවල් වලට. මෙන්න මම බනියස් වලට ආවා. සෑහෙන්න වෙනස් සිටි එකේ දැන් මෙතනට ආවට පස්සේ උන්ට ගෙනගෙනට නම් මම තනියම ඩෙසර්ට් එක වගේ තමයි. ඉතින් මෙන්න මම එක්ක යන මගේ යාළුවා වෙනවා සෑම්. Yeah, Kasum, hi, Kasum. ඉතින් ඔන්න තමයි අපි මම වැඩ කරන තැනට ආවා. මම වැඩ කරන්නේ මේ තියෙන කැෆේ එකේ Section Coffee Roaster. ඔන්න ඉතින් යාළුවෝ ඕගාලා වැඩ. Welcome to Section Coffee Roaster. ඉතින් තමයි ඇතුළේ තියෙන්නේ. ඉතින් කට්ටිය මේ තියෙන roasting area එක අපේ. කට්ටිය ඉතින් කයියක් ගා වැඩ. මතින් කොෆි එක හදාගත්තා. බලන්න කොෆි එක. ඒක නම් හරිම කැතයි. මම තාම පුරුදු වෙනවා රටේ අට් වලට. මේක ස්වයන් කෙනෙක් වගේ පේනවද බලන්න. I think baddest one ever. ඉතින් ළමයි හවස 7යි වෙලාව. බලන්නකො මේ පැත්තෙන් ඊට බහගෙන යනවා. මේ පැත්තෙන් හඳ පායලා. හරිම රසයි මේ දවස්වල එළිය. ඉතින් මගේ වැඩ ඉවරයි. දැන් ගෙදර යන්න තමයි යන්නේ. අද මගේ shift එක පොඩ්ඩක් change වුණා. ඒ හින්දා මට සෑම් එක්කම ගෙදර යන්න පුළුවන්. නැත්තම් රාටත් බස් එකේ තමයි යන්නේ. අද කලින් යනවා ගෙදර. ඉතින් මෙයා ඉතින් විනාඩි 20න් සීටි එකට දැම්මම ආව. බස් එකේ යන පැයක් එකමාරක් යනවා ඉතින්. ඉතින් ඔබ තමයි මගේ දවසේ කියවන ළමයි. අතර ගිහින් එන්න වෙන වීඩියෝ එකක් යමු. ජය වේවා.